අතීතයේ සිට ශ්‍රී ලාංකීය මහමැතිවරණ ඉතිහාසය දෙස හැරී බැලීමේදී සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මහමැතිවරණ පැවැත්වීමට පටන් ගත්තේ 1989 වසරේ සිටයි. ඒ ආකාරයට සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහමැතිවරණවලදී කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීම සඳහා අතීතයේ සිටම ප්‍රධාන දේශපාලන බලවේගයන් දෙක වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කරට කරසටනක් නිරන්තරයෙන් පැවතුණා. ඉතින් මිශ්‍ර ලෝකයා YouTube channel එක කරා අපි අද ඔයාලට කරුණු කාරණා අරගෙන ආවේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති ශ්‍රී ලාංකීය මහමැතිවරණ ඉතිහාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය දෙපසට දෝලනය වූ ආකාරය, විචලනය වූ ආකාරය සහ කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ හදගැස්ම මොන ආකාරයෙන්ද කියන කරුණු කාරණා සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් දැනගන්න ශ්‍රී ලාංකීය දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔයාලට රැඳෙන්න කියලා ආරාධනා කරනවා අද වීඩියෝ එකේ ඉදිරි කොටස සමගින්. කොළඹ දිස්ත්‍රික්කයේ එක් ආසනයේ සිටින ඡන්දදායකයන් සංඛ්‍යාව. ආසන 15කින් සමන්විත කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ වූ කලී ශ්‍රී ලාංකීය මහමැතිවරණ ඉතිහාසයේ කවදත් වැඩි අවධානයට ලක්වන මැතිවරණ දිස්ත්‍රික්කයක්. ඉතින් වර්තමානය වන විට කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ එක් ආසනයෙහි සිටින ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව නවතම සංඛ්‍යාලයකට වාර්තාවලට අදාළව ගතහොත් උතුරු කොළඹ ආසනය තුළ ඡන්දදායකයන් 93705ක්ද, ඒ වගේම මැද කොළඹ ආසනය තුළ 124354ක්ද, බොරැල්ල ආසනය තුළ ඡන්දදායකයන් 61169ක පිරිසක්ද, නැගෙනහිර කොළඹ 65398ක්ද, බටහිර කොළඹ 40187ක්ද, ඒ වගේම දෙහිවල ආසනය තුළ ඡන්දදායකයන් 58892ක්ද, රත්මලාන ආසනය තුළ ඡන්දදායකයන් 69128ක පිරිසක්ද, කොළොන්නාව 132381ක්ද, කෝට්ටේ ආසනය තුළ ඡන්දදායකයන් 73926ක පිරිසක්ද, කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ දෙවන වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් සිටින කඩුවෙල ආසනය තුළ 183787ක පිරිසක්ද, ඒ වගේම අවිස්සාවේල ආසනය තුළ 119905ක පිරිසක්ද, කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවකට හිමිකම් කියන හෝමාගම ආසනය තුළ 186252ක පිරිසක්ද, මහරගම ආසනය තුළ 133614ක පිරිසක්ද, ඒ වගේම කැස්බෑ ආසනය තුළ 174829ක්ද, මොරටු ආසනය තුළ 118956ක පිරිසක්ද ලෙස කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයෙහි ආසන 15 තුළ ලියාපදිංචි ඡන්දදායකයන් සටහන්ව තිබෙනවා. පසුගිය මහමැතිවරණවලදී එක් ආසනයේ සාමාන්‍ය හැසිරීම. කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ පවතින ආසන 15න් කොළඹ නගරය තුළ තිබෙන උතුරු කොළඹ, මැද කොළඹ, බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ සහ දෙහිවල යන ආසනවල වාසිය කවදත් හිමුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුරටයි. එම ආසනවල වාසිය එලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුරට හිමිවන විට කොළඹ නගරයෙන් පිටත ආසන වුණ හෝමාගම, කැස්බෑව, කඩුවෙල, මහරගම සහ අවිස්සාවේල යන ආසනවල වාසිය කවදත් හිමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කඳවුරටයි. ඉතින් මේ ආසනවලට අමතරව කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබෙන අනෙකුත් ආසන පසුගිය මහමැතිවරණවලදී දෙපසටම දෝලනය වන ආකාරයක් දක්නට ලැබුණ බවද විශේෂයෙන් මතක් කරන්න ඕනි. ඉතින් අපි දැන් බලමු පසුගිය මහමැතිවරණ ඉතිහාසය තුළ කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ එක් ආසනයේ හැසිරීම මොන ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන්. උතුරු කොළඹ ආසනය. අතීතයේ සිටම කවදත් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ කඳවුරේ බලකොටුවක් වුණ උතුරු කොළඹ ආසනය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහමැතිවරණ 9න් 8කදීම ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුරටයි. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුර උතුරු කොළඹ ආසනය තුළ ඔවුන්ගේ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කර තිබෙන්නේ 2015 වර්ෂයේ පැවති මහමැතිවරණදී. එම මැතිවරණය තුළ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 86.03ක් ලෙසින් සටහන් වුණ බවද සඳහන් කරන්න ඕනි. මැද කොළඹ ආසනය. කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ පවතින ආසන 15න් කවදත් එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායකම ආසනය ලෙස කවදත් පිළිගැනුනේ මැද කොළඹ ආසනයයි. ඒ අනුව සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහමැතිවරණ 9න් මැද කොළඹ ආසනය 8කදීම ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුරට හැකියාව ලැබුණා. ඒ වගේම මේ ආසනය තුළ ඔවුන්ගේ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා වුණේ 2015 මහමැතිවරණයේදී. එහිදී ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 84.64ක් වැනි ඉහළ ප්‍රතිශතයක් ගත් බවද සඳහන් කරන්න ඕනි. බොරැල්ල ආසනය. උතුරු කොළඹ සහ මැද කොළඹ ආසන මෙන්ම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහමැතිවරණ 9න් 8කදීම බොරැල්ල ආසනය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුරටයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුර 2015 මහමැතිවරණයේදී බොරැල්ල ආසනය තුළ රඳවාගත් 66.23ක ඡන්ද ප්‍රතිශතය මහමැතිවරණ ඉතිහාසය තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහමැතිවරණයකදී බොරැල්ල ආසනය ජයගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙස සටහන්ව තිබෙනවා. නැගෙනහිර කොළඹ ආසනය. 1994 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ සහ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ නැගෙනහිර කොළඹ ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුවත් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති ඉතිරි පාර්ලිමේන්තු මහමැතිවරණ 7දීම නැගෙනහිර කොළඹ ආසනයේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුරට හැකියාව ලැබූ බව සඳහන් කරන්න ඕනි. ඒ ආකාරයට නැගෙනහිර කොළඹ ආසනය තුළ බලවත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුර 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මේ ආසනය ජයග්‍රහණය කළේ
65.44ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් බටහිර කොළඹ ආසනය කොළඹ නගරයේ පවතින සෙසු ආසනය මෙන්ම කවදත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානතම බලකොටුවක් වුණ බටහිර කොළඹ ආසනය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණ 9න් 8කදීම ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුරයි. ඉතින් 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී 80.1%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ කඳවුර මේ ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වීම උන් මේ ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙස සටහන්ව තිබෙනවා. දෙහිවල ආසනය 1994 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ සහ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ දෙහිවල ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණත් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති ඉතිරි මහමැතිවරණ 7දීම කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ දෙහිවල ආසනයේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පිළට හැකියාව ලැබූ බව සඳහන් කරන්න ඕනි. ඉතින් 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී 63.57ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ කඳවුර මේ ආසනයේ ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය සටහන් කර තිබුණත් දේශපාලන බල පෙරළියක් සිදු වූ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ විසින් 65.06ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් මේ ආසනයේ ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතයේ වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වූ බවද සඳහන් කළ යුතුමයි. රත්මලාන ආසනය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහමැතිවරණවලදී වරින් වර දෙපසට දොළනිව් ආසනයක් වශයෙන් අපිට කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ රත්මලාන ආසනය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් 1994 2004 2010 සහ 2020 වර්ෂයන්හි පැවති පාර්ලිමේන්තු මහමැතිවරණවලදී මේ ආසනයේ බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කඳවුරට හැකියාව ලැබූ අතරම 1989 2001 සහ 2015 යන පාර්ලිමේන්තු මහමැතිවරණවලදී මේ ආසනයේ ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුරයි. ඒ වගේම එවකට ශ්‍රී ලංකා දේශපාලනයේ තුන්වන බලවේගය ලෙසින් සිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මේ ආසනයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ වගේම 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජාතික ජනබලවේගයේ 67.93ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් තබමින් මේ ආසනයේ ජයග්‍රහණය කිරීම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණවලදී මේ ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙස ඉතිහාසයට එක්වන බවද සඳහන් කරන්න ඕනි. කොළොන්නාව ආසනය රත්මලාන ආසනය මෙන්ම ශ්‍රී ලාංකේය මහමැතිවරණ ඉතිහාසය තුළ වරින් වර දෙපසට දෝලනය වන ආසනයක් වන කොළොන්නාව ආසනය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති 1989 2001 2015 මහමැතිවරණවල කොළොන්නාව ආසනය ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුර සමත් වූ අතර ඒ වගේම 1994 2004 2010 2020 කියන වර්ෂයන්හිදී කොළොන්නාව ආසනය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කඳවුරට හැකියාව ලැබුණා. ඒ වගේම ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වූ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ශ්‍රී ලංකාවේ තුන්වන බලවේගය ලෙසින් සැලකූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය 67.27ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් කොළොන්නාව ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එදා මෙදා තුර පාර්ලිමේන්තු මහමැතිවරණ ඉතිහාසය තුළ කොළොන්නාව ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතයද වාර්තා කරමින් කෝට්ටේ ආසනය ශ්‍රී ලාංකීය දේශපාලනයේ කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ තවත් දෙපසට දෝලනය වන ආසනයක් වන කෝට්ටේ ආසනය 1989 2001 2015 මහමැතිවරණ හතරෙහි බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුරට හැකියාව ලැබුණා. ඒ වගේම 1994 2004 2010 සහ 2020 කියන වර්ෂයන්හි පැවති පාර්ලිමේන්තු මහමැතිවරණවල කෝට්ටේ ආසනයේ බලය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කඳවුරටයි. ඒ වගේම 2024 වර්ෂයේදී ජාතික ජනබලවේගයේ 65.8ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් කෝට්ටේ ආසනය ජයග්‍රහණය කිරීම එදා මෙදා තුර සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණවල කෝට්ටේ ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසද සඳහන් කරන්න ඕනි. කඩුවෙල ආසනය අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කඳවුරේ බලකොටුවක් වන කඩුවෙල ආසනය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණ 9න් 6කදීම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වුණා. ඒ අනුව මේ ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1989 සහ 2001 පාර්ලිමේන්තු මහමැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ මේ ආසනය ජයග්‍රහණය කිරීමත් ඒ වගේම බල පෙරළියක් සිදු වූ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජාතික ජනබලවේගය මේ ආසනය ජයග්‍රහණය කිරීමත් සමගයි. ඒ වගේම 2024 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයේදී 74.8ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ජාතික ජනබලවේගයේ මේ ආසනය ජයග්‍රහණය කරේ. එදා මෙදා තුර මේ ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතයද වාර්තා කරමින් අවිස්සාවේල්ල ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පිළට පසු කාලයේදී වඩාත් වාසිදායක ආසනයක් වුණ අවිස්සාවේල්ල ආසනය 2004 2010 2015 සහ 2020 කියන පාර්ලිමේන්තු මැතිවරණ පහ ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ 2020 වර්ෂයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. ඒ වගේම 1989 1994 සහ 2001 කියන පාර්ලිමේන්තු මැතිවරණ තුන එක්සත් ජාතික පක්ෂයට ලැබි බලකඳවුර මේ ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ වගේම 2024 වර්ෂයේදී ජාතික ජනබලවේගය කොළඹ
මැතිවරණ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. විශේෂයෙන් 1989 සහ 1994 කියන පාර්ලිමේන්තු මහමැතිවරණ සඳහා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය මහජන එක්සත් පෙරමුණ තනිව මේ ආසනයට තරඟ කළ නිසා ඔවුන්ගේ පක්ෂයට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි වූ බව සඳහන් කරන්න ඕනි. ඉතින් මේ හේතුවෙන් එම මැතිවරණ දෙකේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසනය පරාජයට පත්වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ බවද සඳහන් කළ යුතුමයි. ඉතින් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී මහමැතිවරණයක් වූ 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවිස්සාවේල ආසනයේ 67.93%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ජයග්‍රහණය කළේ 2010 වර්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පිහිටුවා තිබූ එදා මෙදා තුර දේශපාලන පක්ෂයක් මේ ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතයේ වාර්තාවද අලුත් කරමින් බව සඳහන් කළ යුතුමයි. හෝමාගම ආසනය කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් සිටින හෝමාගම ආසනය කියන්නේ අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පෙළේ බලකොටුවක්. ඉතින් 1989 2001 සහ 2024 කියන පාර්ලිමේන්තු මහමැතිවරණවලදී පමණක් ඔවුන් මේ ආසනය පරාජයට පත් වුණා. අනෙක් සියලුම පාර්ලිමේන්තු මැතිවරණවලදී මේ ආසනය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කඳවුරට හැකියාව ලැබුණා. ඉතින් ශ්‍රී ලාංකීය දේශපාලනයේ බල පෙරලියක් සිදු වූ මහමැතිවරණයක් වූ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජාතික ජනබලවේගය හෝමාගම ආසනය ජයග්‍රහණය කරේ 75.04ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් එය ඔවුන් බිඳහෙළු ලැබුවේ 2020 වර්ෂයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් මේ ආසනය ජයග්‍රහණය කරමින් යම්කිසි දේශපාලන පක්ෂයක් හෝමාගම ආසනය ජයග්‍රහණය කර ඉහළම ඡන්ද ප්‍රතිශතයේ වාර්තාවද Taman සතු කරගනිමින් මහරගම ආසනය කඩුවෙල සහ හෝමාගම ආසනය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් එක් ප්‍රමුඛ පෙළේ බලකොටුවක් වන මහරගම ආසනය 1989 2001 සහ 2024 කියන පාර්ලිමේන්තු මහමැතිවරණවලදී පමණක් මහරගම ආසනය වුන් පරාජයට පත් වුණා. අනෙක් සියලුම පාර්ලිමේන්තු මහමැතිවරණවලදී මහරගම ආසනය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබී බලකඳවුරට හැකියාව ලැබුණා. 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජාතික ජනබලවේගය 74.01ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් මහරගම ආසනය ජයග්‍රහණය කරේ. එදා මෙදා තුර දේශපාලන ඉතිහාසයේ මහරගම ආසනය යම් දේශපාලන පක්ෂයක් විසින් ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතයේ වාර්තාව Taman සතු කරගනිමින් කැස්බෑව ආසනය කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ ආසන අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත් වාසිදායක ආසනයක් වන කැස්බෑව ආසනය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණ 9න් 6කදීම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කඳවුරට හැකියාව ලැබුණා. එය ඔවුන් පරාජයට පත් වුණේ 1989 පාර්ලිමේන්තු මහමැතිවරණයේ 2001 මැතිවරණයේ සහ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණවලදී පමණයි. මේ ආකාරයට කැස්බෑව ආසනයේ දේශපාලන ඉතිහාසයේ සනිටුහන් වේදී යම් දේශපාලන පක්ෂයක් මේ ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතයේ වාර්තා වන්නේ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී 74.52ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයයි. මොරටු ආසනය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණවලදී වරින් වර දෙපසට දෝලනය වන ආසනයක් වුණ මොරටු ආසනය 1994 2004 2010 සහ 2020 කියන පාර්ලිමේන්තු මහමැතිවරණ පහේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කඳවුර ජයග්‍රහණය කළ අතර 1989 2001 2015 කියන පාර්ලිමේන්තු මහමැතිවරණ තුන එක්සත් ජාතික පක්ෂයට ලැබි කඳවුර මේ ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ වගේම 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී බල පෙරලියක් සමග ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට මොරටු ආසනයේ බලය හිමි වූ අතර එවරුන් මේ ආසනය ජයග්‍රහණය කර 68.44ක ඡන්ද ප්‍රතිශතය එදා මෙදා තුර පාර්ලිමේන්තු මහමැතිවරණ ඉතිහාසය තුළ මොරටු ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසද වාර්තා පොත අතරට එක්ව තිබෙනවා. ඉතින් ආකාරයට තමයි සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණ ඉතිහාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය දෙපසට විචලනය වූ ආකාරය පෙළගැස්වෙන්නේ. ඉතින් මේ වගේ සුවිශේෂී කරුණු කාරණා සහිත වීඩියෝස් වගේම අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ ආකාරයට ශ්‍රී ලාංකේය දේශපාලනයේ තවත් සුවිශේෂී කරුණු කාරණා සහිත තවත් වීඩියෝ එකකින් තවත් දවසක අපි වෙනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.